කොහොමද ඔයාලට අද පිළිමයි 12 වෙනිදා වෙසක් දවස දැන් තමයි මම නැගිට්ටේ. ඇත්තටම 9 ගානකට ඇහැරුනේ. ඇත්තටම හස්බන්ඩ් තමයි නැගිට්ටුවේ මාව මේ වෙසක් කියලා. ඊට පස්සේ ටිකක් වෙලා යද්දී මම කොෆි එක හදාගෙන උඩට එද්දී ඊයේ මේ වෙසක් කූඩු දෙක එන්න ගන්න බැරි වුණා. ඒක හදන්නේ අංකල් අද ආවා දැන්. දැන් ඒක කරන ගමන් වෙන්නේ මම ටක් කාලා කොෆි එක වීලා ලයිට් වල ඊයේ බැස්සා හොඳටම අද උදේත් බැස්සා. ඒ හින්දා මම ප්ලග් පොයින්ට් එක ගලවලා තියෙන එක මම දැන් හරියට දාලා බලන්න ඕනේ අංකල් යන්න කලින් ඒක වැඩ ගන්නත් නැති කියලා. ඒ වැඩ ටික තමයි. ඊට පස්සේ තව දේවල් ටිකක් තියෙනවා. වීඩියෝ එක දිගටම බලන්න ඉන්න. මේ වැට්ටි ගෙඩිය යන ගමන් තියෙන්නේ ලයිට් වල මදි. අම්මට දැන් ඒක වෙනස් කරන්න ඕනේ. පොඩ්ඩක් පොඩ්ඩක් නිකන් කැතයි වගේ. ඒ හින්දා අපි දැන් වෙනස් කරන්න යන්නේ. ඒ හින්දා මම දැන් ටවුන් එකට යනවා. ලයිට් වල තක්කු ටිකුයි ගන්න ඕන. ඊට පස්සේ මම අරගෙන ටක් ගාලා එන්න. ඔන්න ඉතින් ටවුමට ගිහින් එද්දී අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඊට පස්සේ මං ගියපු වීල් එකේ අංකල් කිව්වා දුව වැඩි පොලිමකුත් නැහැ අයිස්ක්‍රීම් කාලම යමු කියලා. ඊට පස්සේ අංකල් මෑරන් ආවා ගිහින් අයිස්ක්‍රීම් ඔන්න ඉතින් මං කකා යනවා. ඔන්න ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා අර අංකල්ට මං ලයිට් වල ටික දුන්නා. ටක් ගාලා දාලා දෙන්න කියලා. ඊට පස්සේ පොඩි කූඩු වගේක් මං ගෙනාවා. ඒ ටිකත් එයාටම කියලා මං එල්ල ගත්තා ගේ ඉස්සරහින්. ඔන්න ඉතින් ඊට පස්සේ මේ අපේ ගේ ගාව මඤ්ඤොක් අදන්සලා තිබ්බා. ඊට පස්සේ මේ ඒක පහට පටන් ගත්තා. ඉතින් ඒකටත් ගියා අපි. ඊට පස්සේ අපේ දන්සලක් තියෙනවනේ. ඒකේ පොඩි අඩුපාඩු වගේක් තිබ්බා. ඊට පස්සේ ඒ ටික ගන්න ඉතින් අපේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක අපි මේ පොඩ ටවුන් එකට ආවා. ටවුන් එකට එද්දිත් හවස 5ට විතර මාරම සෙනගක් දන්සල් වලට මේ අපේ ගේ ගාව බත් දන්සලක් තිබ්බා. 5 ඉඳන් සෙනග මේ බලන්න මාර සෙනගක් හිටියා. ඉතින් අපි ටවුන් ගිහින් ඇවිල්ලා අපේ කසින්ලා ගෙදරට මම ගියා මේ මොකද දන්සල දෙන තැන පොඩ්ඩක් එතන හරි ගස්ස ගන්න ඕන උනා. ඊට පස්සේ ඒක ටක් ගාලා හරි ගැස්සුවා. හරි ගස්සන තැන තමා මේ අපි දුන්නේ ඉතින් කසින්ලාගේ ගෙදර ගේට්ටුව ගාව තමා අපි ඉතින් දන්සල දුන්නේ. ඔන්න ඊට පස්සේ මං ගෙදර ආවා ටක් ගාලා මේ ලයිට්ස් ටික දාන්න කියලා. ඔන්න ඉතින් අපේ ගෙදර වෙසක්. මෙන්න මේ විදිහට තමයි ඉතින් ෆයිනල් අවුට්පුට් එක ආවේ. පොඩ්ඩක් ඉතින් අර කූඩු ටික එහාට මෙහාට ගිහින් මේ ඔන්න ඉතින් ලස්සනයි දන්නේ ඉතින්. ඔයගොල්ලන් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ අම්මා තෙබිලා බලනවා. මේ ඇත්තටම ලස්සනයි ලයිට්ස් දාපුවාම ඉතින්. ඔන්න බලන්නකෝ ඉතින් මගේ වෙසක් කූඩුව. මං කිව්වනේ ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ මම රැලි වල කලර් එක වෙනස් කරා කියලා. ඉතින් මං ඒකට orange color and white mix කරලා තමයි කූඩුව හැදුවේ. ඔන්න ඕක තමයි ඉතින් ෆයිනල් අවුට්පුට් එක.
ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් අපි ගියා කසින්ලගේ ගෙදරට. මේ ඔන්න ඉතින් බලන්නකෝ ඒගොල්ලොත් මාරම ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා වෙසක් එකට. මාරම ලස්සනයි. ඔන්න ඉතින් බලන්නකෝ. ඉතින් අපි දෙන්නේ අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් මේක ඕගනයිස් කරේ ඉතින් අර මට එහා පැත්තේ සුදු පාට ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්න දුව. මට දුවෙක් වෙන්නේ. එයා තමයි අපේ පවුලේ හැමදේම ඕගනයිස් කරන්නේ. අවුරුදු උත්සවයක්ද මොකක් හරි get together එකක්ද මොනවා වුණත් එයා තමයි මූලික වෙන්නේ ගොඩක් විට. ඉතින් මේ දන්සල හොඳටම කරගන්න පුළුවන් වුණා. සහභාගී වුණ අයටත් අපේ පවුලේ හැමෝටම ගොඩක් පිං. අපිවත් මාවත් සහභාගී කරගත්තට මෙන්න මේ පින් කටයුත්තට. ඉතින් පැය දෙකක් විතර යද්දී අපේ අයිස්ක්‍රීම් දන්සල ඉවර වුණා. ඊට පස්සේ ඉතින් අපි කට්ටියම තීරණය කරා ගම්පල වටේ වෙසක් බලන්න යන්න. ඉතින් අපි මේ වෙසක් බලන්න යද්දී අපි දන්සලුත් අතෑරියේ නැහැ. ඉතින් අපි බත් දන්සලකට සහභාගී වුණා. හොඳම වැඩේ guys ඒකේ ඩෙසර්ට් උත් දුන්නා. ඉතින් අපි දන්සලට සහභාගී වෙලා ඉවර වෙලා ඉතින් ආයෙත් පාර දිගේ යන්න පටන් ගත්තා. ඇත්තටම ගම්පල ටවුන් එක මාරම ලස්සනට සරසලා තිබ්බා. වෙසක් කූඩු වලින්ද, තොරන් වලින්ද, බැතිගී ගායනා වලින්ද, ලයිට්ස් වලින්ද, ක්‍රියේටිව් අයිඩියාස් වලින් හදපු වෙසක් කූඩු වලින්ද ඇත්තටම මාරම ලස්සනයි බලන්න වටිනවා ඇත්තටම. ඒ වගේම දන්සලුත් මාරම ගොඩක් තිබ්බා. ඉතින් ගොඩක් ඒවට අපි සහභාගී වුණා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපි මොනවද කරේ කියලා බලන්න. මේ ඇවිල්ලා වෙසක් එකට පහුවදා අපි කට්ටියම තීරණය කරා කොළඹ යන්න වෙසක් බලන්න. ඇත්තටම කොළඹ මාරම ලස්සනට සරසනවනේ වෙසක් එකට. ඉතින් ඒක බලන්නත් එක්ක පොඩි අයත් කැමතිනේ බලන්න. ඒ වගේම දන්සලුත් තියෙන හින්දා අපි ඉතින් කට්ටියම තීරණය කරා ඇත්තටම කොළඹ යන්න. කට්ටියම ඉතින් උදේට කන්නේත් නැතුව තමයි බස් එක නැග්ගේ. ඉතින් කට්ටියම බනිස් කනවා. බනිස් වගේ ගත්ත කඩෙන් ඉතින් බනිස් ටික කනවා. මේ බලන්නකො මේ පොඩි දෙන්න. මේ අක්කි බබා මල්ලි බබාට මාරම ආදරේ. මල්ලි බබත් එහෙම. අක්කි දිහා බල බල hina වෙනවා. බලන්නකො. ඉතින් වීඩියෝ එකේ දිගටම එකතු වෙලා ඉන්න අපි කොළඹට යද්දි මොනවද කරේ මොන වගේ දන්සල් වලටද සහභාගී වුණේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඇත්තටම මේ කට්ටියම හිටගෙන ඉන්නේ දන්සලකට බහින්න. බස් එකෙන් බැහැලා යන්න ඉන්නේ ඇත්තටම. ඉතින්
වැඩිය සෙනග හිටියෙත් නැහැ ඒ දන්සලේ. ඉතින් අපි කට්ටියම තීරණය කරා සෙනග නැති හින්දා ගොඩක් හොඳයි. ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම තිබ්බේ කඩල. මාරම රහයි ඒ කඩල එක. ඒ වගේම ඒක පන්සලකින් තමා ඒක ඕගනයිස් කරලා තිබ්බේ. දන්සල. ඇත්තටම ඒ පන්සලේ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයකුත් තිබ්බා. ඉතින් අපි ඒකටත් සහභාගී වුණා. ඉතින් අපි ඇත්තටම කළුතර බෝධිය වඳින්න තමයි යන්න හිටියේ. ඒ වුණාට ඇත්තටම මාල් ට්‍රැෆික් එකක් තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපි කට්ටියම තීරණය කරා කැලණි පන්සලට යන්න කියලා. කැලණි පන්සලේ මානව සෙනඟක් හිටියා. කොහොම හරි ඉතින් අපි වැඳගත්තා. ඇත්තටම දිගටම ඉතින් බලාගෙන ඉන්න වීඩියෝ එක. ඔන්න ඉතින් ඊට පස්සේ අපි කොළඹින් එන්න පිටත් වුණා. ඇත්තටම රෑ වෙන හින්දා. මොකද ඊළඟ දවසේ ඔක්කොම වගේ වැඩට යන කට්ටිය ඉන්න හින්දා. ඉතින් එන මගටත් දන්සල් ගොඩක් ඒවට සහභාගී වුණා. මට වීඩියෝ කරගන්න බැරි වුණා ගොඩක් ඒවා. ඉතින් ඇත්තටම දන්සල් දුන්න හැමෝටම ගොඩක්ම පිං. ඊළඟ අවුරුද්දෙත් මේ විදිහටම දන්සල් දෙන්න ලැබේවා කියලා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් guys එන මගට කොළඹ ඉඳන් එන මගට මාරම ලස්සනට සරසලා තිබ්බා. වෙසක් කූඩු වලින්ද, තොරන් වලින්ද, දන්සල් වලින්ද ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මම මේ වෙසක් vlog එක මෙතනින් end කරනවා guys. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මතක් කරලා subscribe කරලා සහයෝගයක් දක්වන්න. එහෙනම් guys, thank you for watching. Bye.